Buongiorno ළමයි. අද මාත් එක්ක හදමුද රගු බොලොඤ්ඤේස් එක. ඔයගොල්ලන් අහලත් ඇති. අද මාත් එක්ක බලමු කොහොමද අපි රගු බොලොඤ්ඤේස් එක හදන්නේ කියලා. Allora, මම හිතුවා මැටි වලඳ පාවිච්චි කරන්න. මම හරි ආසයි මැටි වලන් වල උයන්න. මොකද රගු එකත් මැටි වලඳ හැදුවම මාරම රහයි ඇත්තටම. මෙහෙමයි මම මේකට දානවා අපි සුෆ්‍රිටෝ එකක්. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ටෙම්පරාදුවට රගු එකට සාමාන්‍යයෙන් ලුණු දානවා, කැරට් දානවා, සේදනවා කියන්නේ සෙලරි වට්ට. ඊට පස්සේ ආලියෝ දානවා. කියන්නේ ආලියෝ කියන්නේ මොනවටද? සුදු ලුණු වලට. හරිද? එතකොට ඒ ටික දාලා තමයි මේක ටෙම්පරාදු කරන්නේ. ඒකට කියන්නේ සොෆ්රිට් එක. හැබැයි ළමයි මම ඒවා ගත්තේ නැහැ. මට කපින්න කම්මැලි. ඒකින්ද මම ටක් ගාලා ගත්ත කෝප් එකෙන් මෙන්න මේ සුපර් මාකට් එකෙන් මෙන්න මේකේ ඔක්කොම කපලා කරලා තියෙන්නේ. ඉතින් මට ලීසියටම මේක ගත්තා. ඕකේ අපි මුලින්ම ඔයිල් ටිකක් දාගමු. ඊට පස්සේ ඔයිල් ටික වෙනකොට අපි මං අර කියපු සොෆ්‍රිටෝ එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රගු එකට ටෙම්පරාදුවට අවශ්‍ය වෙන එක ඒක දාගමු. ඔයිල් එක බැද්දිට. භාගයක් වගේ ඇති. ඒක දාලා අපි චුට්ටක් විතර පොඩ්ඩක් බැදෙන්න දෙන්න ඕනේ. මේක බැදෙනකොට මම පොඩ්ඩක් අපේ ගෙදර කට්ටිය දැවිල්ලට කන්න ආස නිසා මම පොඩ්ඩක් කැලේ මිරිස් කුඩු දානවා. ගම්බිරිස් දාන්න ඕනේ, ලුණු දාන්න ඕනේ. මම මේකට දානවා ලුණු. ලුණු වලට අපි ඉතාලියෙන් කියන්නේ මොනවද? සාලි ටිකක් ගන්නවා. peperoncino ටිකක් දානවා. peperoncino rosso කියන්නේ කැලි මිරිස් කුඩු. ඊට පස්සේ මම පේපර් දානවා කියන්නේ ගම්බිරිස් ටිකක්. ඒ ටික දාලා මේක කලවම් කරගන්න. මේක පොඩ්ඩක් හොඳට බැදෙන්න දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතාලියේ නම් කෑලි මිරිස් කුඩු ගම්බිරිස් දාන්නේ නැහැ රගු එක හදන්නට. ඒගොල්ලන් ලුණු විතරයි දාන්නේ. අර අපිට පොඩ්ඩක් ඕනේනේ කටට සැරට දැවිල්ලට ඕනේනේ. ඉතින් ඒකින්ද තමයි මම කෑලි මිරිස් කුඩුයි ගම්බිරිස් දැම්මේ. දැන් මේ ටික හොඳට බැදිලා ඒක ටෙම්පරාදුලා මම මේකට දානවා අඹරාගත්ත මස්. ඒ කියන්නේ මිනිස් මීට් එක. ඒක ඔයගලන්ට සාමාන්‍යයෙන් මම නම් ගත්තේ මික්ස් එකක්. ඒකයි සල්චිච්චා අඹරගන්නේ සල්චිච්චා පොඩි කරලායි. ඔයගලන්ට කැමති මස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඌණු මස් එක තමයි රගුවේ. ඊට පස්සේ මම කලවම් කරලා මේකත් ටිකක් හොඳට බැදෙන්න දෙන්න ඕනේ. ඇත්තටම හරි ලේසි රගු එක හදාගත්තා නම් මොකද ගොඩක් වෙලාවට අපි රසවල් කරනවානේ. එතකොට මේක මම ගොඩක් වෙලාවට ඉරිදා දවසකට හදලා මම මේවා පොඩි බොක්සස් වලට දාලා ෆ්‍රීස් කරනවා. එතකොට මට බබාලට එහෙම පාස්තා හදා ගන්න ඕන නම් මට උදේට එළියට තියලා ගියාම හරි ලේසි ලන්ච් එකට මේක හදාගන්න. ඇත්තටම කාර්යබහුල ජීවිතයක් ගත කරන කට්ටියකට හරි ලේසි. ඉතින් මෙහෙම හදාගත්තම සතියකට හදාගත්තම හරිම ලේසි. අන්නෝර දැන් ඔයගලන්ට පේනවා නේද මේක පොඩ්ඩක් බැදලා මේක පාටට තිබුණ ගතිය කියලා. දැන් මේක පොඩ්ඩක් බැදීගෙන එනවා.
ටිකක් බැදුනට පස්සේ අපි පොමොදෝරෝ සූප් එක දාන්න ඕනේ. ඒ කියන්නේ ටොමැටෝ සෝස් එක දාන්න ඕනේ. ටොමැටෝ පේස්ට් එක සෝස් එක ඒක තමයි දාන්න ඕනේ. තව චුට්ටකින් අපි ඒ ටිකත් එකතු කරමු. පොමොදෝරෝ කියන්නේ ටොමැටෝ වලට කියන තක්කාලි වලට. සෝස් එකට අපි සාමාන්‍යයෙන් සූප් එක කියලා කියනවා. ඒකත් එකතු කරන්න. දැන් මම මේකට එකතු කරනවා ගත්ත ටොමැටෝ සෝස් එක. ඒක එකතු කරලා ඒක පොඩ්ඩක් කලවම් කරගමු අපි. සුදු පාට වගේ තියෙනවා මේක හරියට හැදීගෙන එනකොට මේක පතු පාටට තියෙනවා. මේකට මම මේ සූප් එකට වතුර ටිකක් දානවා. මොකද ඒක ටිකක් මෙතික් වැඩි හින්දා. ඊට පස්සේ මේක මම මද ගින්නේ පැය භාගයක් විතර මේක බැදෙන්න තැම්බෙන්න දෙනවා. දැන් මම මේක පොඩ්ඩක් මෙහෙම ඇන්ටි ගන්න. මම මේකට වතුර ටිකක් එකතු කරා. ඊට පස්සේ මේක මම මද ගින්නේ වහලා පැය භාගයක් විතර තියනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ කොහොමද පාට කොහොමද විස්තරය කියලා. අයෝලා දැන් නම් ගියා විනාඩි 10ක් වගේ. එතකොට මෙහෙම තමයි තියෙන ඔයගොල්ලන්ට පේනතර මුලින් තිබ්බ රතු පාට ගතිය මුලින් රතු පාට ගතියක් තිබුණේ නැහැ. දැන් මේක පොඩ්ඩක් උතුරගෙන එනකොට හැදීගෙන යනවා. තාම ඒ වුණාට හරියන්නේ මොකද රගු එක ඇත්තටම රහ. මේක හොඳට මද ගින්නේ ලිපියේ තිබ්බම තමයි රගු එක රහට ඇත්තට මෙන්නේ. අපි තවත් තාම මදි. මේ උනාට පෙන්නන්න ගත්ත මේ විනාඩි 10කට පස්සේ අපි තව ටිකක් තව තියන්න ඕනේ. ඉතින් මේක මම ඔයගලන්ට විනාඩි 10න් 10ට වගේ පෙන්නන්නම් කොහොමද කියලා. ලෝරා ළමයි. ඔයගලන්ට පේනවද කොහොමද කියලා මගේ රගු එක. දැන් උඩට අර තෙල් පෑදිලා වගේ එනවා. ඒ කියන්නේ දැන් ගොඩක් දුරට ඕකේ. එන්නකොට මේක හොඳට බැලෙන්න කියන්නේ හොඳට මේක තව පුරාන්න හින්දෙන්නවා තව ටිකක්. එතකොට තමයි ඒකේ රහ වැඩි. අලෝර ළමයි දැන් නම් විනාඩි 40ක් විතර ගිහිල්ලා තියෙන්නේ. බලන්න මගේ රගුවේ කි ලස්සන. ඇත්තටම රගු එක ටිපේ වැඩි වෙලා තියන්න තමයි රගු එක රහ. තවත් මම දැන් ඇත්තට විනාඩි 40ක් විතර මම තව විනාඩි 10ක් විතර තියලා තාම මට පොඩ්ඩක් මදි. තව විනාඩි 10කින් අපි ආයි බලමු. ළමයි දැන් නම් මගේ රගු එකට පැයක් විතර ගියා මම හිතන්නේ. ඔයගොල්ලන්ට මැටි වාදනයක් හොයාගන්න පුළුවන් නෑ. ඇත්තටම ඉතාලියේ ගන්න තියෙනවා මැටි වාදන. මමත් ගත්තේ මෙහෙන්. මේ ඇත්තටම තියෙනවා ගන්න. මේ වාදන ඇත්තටම හොඳයි. මේ කෑම හදන්නේ ෂෝක් මේ වාදන. මැටි වාදනයක රගු එක හදනවා නම් ළමයි රහම රහයි රහට යනවා. දැන් ඉතින් මගේ රගු එක ඉවරයි. මම ඔයගොල්ලන්ට ඊළඟ පාර ගේන්නම් වීඩියෝ එකක්. කොහොමද බේක් පාස්ටා හදන්නේ කියලා. ඒ කියන්නේ
පාස්තල් ෆෝර්න කොහොමද හදන්නේ කියලා. මේ රගු එක පාවිච්චි කරලා තමයි මම හදන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්නන්න කොහොමද ඒක හදන්නේ කියලා. ඕකේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. චාෝ.